කියන්න අපි මේ කොහෙද යන්නේ කියලා. අපි යනවා පිටමාරුව. එහෙම නැත්නම් මඩවල් සීම. හා නැත්නම් එක්ස්ට්‍රීම් වලාකුළු එහෙම නැත්නම් මීදුම අන්ලිමිටඩ් ඔයාගෙන. දැන් තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට මීගහ කිල්ල ටවුන් එක. හා මීගහ කිල්ල ටවුන් එකෙන් එතන ඉන්න අඳුර එතන ඉඳලා කිලෝමීටර් 28ක් විතර තියෙන්නේ. ඉතින් වමට දාපුවම තමයි ගමනේ දුෂ්කර මාර්ගයට පිවිසෙන්නේ. කන්ද මුදුනට. කන්ද මුදුනට මොකද කන්ද මුදුනට කිලෝමීටර් 8ක් විතර දෙනවා. ඊටාම අති දුෂ්කර ප්‍රමාණයක්. දැන් මෙතනින් මීගහ කිව්ලෙන් වමට දාපු වෙලේ ඉඳලා එන්න පාර දුෂ්කර වෙනවා බලා ගන්න පුළුවන් ඉස්සරහට. දැන් නිකන් ලෝකාන්තය වගේද? ඒක කුඩා ලෝකාන්තය. කුංචි ලෝකාන්තය. එතන තියෙන විශේෂත්වය තමයි වාහනයෙන්ම යන්න පුළුවන්. දැන් ඕනම අසනීප දින කෙනෙකුට හෝ පුළුවන් අමාරු තියෙන යන්න බැහැ ඉන්න අපහසු ඕන කෙනෙකුට වාහනයෙන්ම ලෝකාන්තය අසලටම යන්න පුළුවන්. ඒක හොඳයි. ආයේ මොනවද තියෙන විශේෂත්වය? සාමාන්‍යයෙන් කඳුවල තියෙන විශේෂත්වය ගැන හිතපු ගමන් සම්පූර්ණයෙන්ම මීදුමින් ගහිලා යනවා. ඒ වගේම ශනිකින් ආයෙත් මීදුම නැතුව ගිහිල්ලා අල්ලෙහා පැහැදිලි වෙනවා. සහ අනිත් කාරණේ තමයි එතන දැන් බලපුවහම නැගෙනහිර වෙරළ තීරය දක්වා සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන්. එhmenan උදේට හරි ලස්සන ඇති නේද? ඔව්. උදේට ලස්සනයි. හැබැයි මීදුම නැතුව තිබුණොත් තමයි ඔන්න මෙතනින් අපි හරවන්න යන්නේ. තව කියන්න දේවල් තියනවද? ආයි කියන්න දෙන්නේ පොරොන්දුවක් වෙච්ච කෙනෙක් එක්කගෙන යනවා මේ. පින්නන්නේ ලේසියකට මිනිස්සුෙකුට සාමාන්‍ය කූඩාරම් වල ඉන්න අයෙකුට කියලා තමයි සලකන්නේ. හැබැයි දැන් එහෙම නෑ. විනෝදයට කාත් හොඳට ගෙදර ඉඳ කට තියෙද්දි ගෙදර හොඳට පහසුවෙන් ඉන්න කාමර ඇඳන් තියෙද්දි ගිහිල්ලා කූඩාරම් වල ඉන්නත් කැමතියි ඉන්නවා. දැන් මේ කෙනෙක් එක්කන් යනවා. කූඩැල්ලොත් ඉන්නවද? කූඩැල්ලොත් ඉන්නවා. උදින්ම කූඩැල්ලෝ ඉන්නවා. විශේෂයෙන් වැහි දවසට කූඩැල්ලෝ වැඩි. එහෙනම් රැට සීතලට රැස්ති වෙලාම යන්න ඕන ඇති. අනිවාර්යයෙන්ම රැට ඉතාලම සීතලයි. උගලක තිබුණොත් ඊටත් සීතල වැඩි වෙනවා. හැබැයි ඉතින් ඒක හොඳ අත්දැකීමක් වෙනවා. අත්දැකීමක් වෙයි. එහෙනම් ඉතින් අපි බලමු. ඊළඟ බලමු. තව ඉස්සරහින් නැවත කොහොම ලස්සන හරියක් හම්බ වෙනවා. බොහොම වෙලාවට අපිට මීදුම වලාකුළු වගේ දේවල් හම්බ වෙන්න පුළුවන්. යන මාර්ගයේ අපි හරි වීඩියෝ එක ඔන් කරමු අපා. හරි. නවතින්නයි. ඔන්න මම දැන් පෙන්නනවා ගම්මානය තව ටිකක් ඉස්සරහින් බලන්න වෙනස. දැන් පහ වුණ හරියට වඩා කොච්චර වෙනවද බලන්න ඉස්සරහට හම්බ වෙනවා. අට සිරියල්. මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ හමුවන්න ආයෙනම් හැකිවන්නේ නෑ ඉතින්
හැකිවන්නේ නෑ ඉතින් අපි දෙන්නාන්නේ අපි දෙන්නට හරිම ආදරෙන් අපි අපෙන් වෙන් වෙලා නෙත කඳුළු සලසලා අපි අපෙන් වෙන් වෙලා නෙත කඳුළු සලසලා නෙතාග කඳුල සතුට විඳිමු දිනක මිලා මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ මට සිහිනයක් වගේ ඒ ඔබගේ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැතිරේ සුසුමන් පවනේ ගැයුගිමි බඳුනේ රැඳුනේ ගැයුගිමි බඳුනේ රැඳුනේ සිතුවම් වෙලි අද වෙන් වී නුඹ හිම පියසේ කාලවලා නැගෙන්නා නබෝ ගැබ කාලවලා නැගෙන්නා නබෝ ගැබ මధుයයි මුදු වදන් මෙදා මුදවියයි මුදු වදන් මෙදා මීනනුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැතිරේ සුසුමන් පවනේ ගැයුගිමි බඳුනේ රැඳුනේ ගැයුගිමි බඳුනේ රැඳුනේ රටේ තනි මලට ලොබින් ඇට ඉඳන් ආපමරින්දු දැසෙවෙලි සැඟවෙන්න වගේ අද දැසෙවෙලි සැඟවෙන්න වගේ අද මාලවිකා මා බාලලේ
මාලවිකා මාබාලී මීනනුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවදී නිදිනතිර සුසුමන් පවනේ ගැයුගිමි බඳුනේ රැඳුනේ ගැයුගිමි බඳුනේ රැඳුනේ හොඳයි. අලුත් අත්දැකීමක්. ඉපුණු මලක හැඩදෑස සලා සිතුම් විහඟ කෑල වසඳ කළා මග තොට රැඳී නෙත් දහක් වසා මතකද අපනෙත් කතා කළා ඉපුණු මලක හැඩදෑස සලා සිතුම් විහඟ කෑල වසඳ කළා මග තොට රැඳී නෙත් දහක් වසා මතකද අපනෙත් කතා කළා සන්තෙක මොහොතක සුවපා වෙන්නුවා අප සුසුම් දරා ඔයා ඒව බලන්න කාර බලාගන්න මතකේ මැවෙනා පෙරරු ඡායා හමුවේදෝ යලි සිත් සනහා ඔබ නමටයි මා පාරමි පුරනා පැසෙවිදෝ මේ කීමාලා ඉපුණු මලක හැඩදෑස සලා සිතුම් විහඟ කෑල වසඳ කළා මග තොට රැඳී නෙත් දහක් වසා මතකද අපනෙත් කතා කළා ඉපුණු මලක හැඩදෑස සලා සිතුම් විහඟ කෑල වසඳ කළා මග තොට රැඳී නෙත් දහක් වසා මතකද
සැරියයි නැලවිල්ලේ නැවෙන්නේ කඳු නිල්ලේ අපු ඔන් චිලි චිලි ඔන් චිල්ලේ සිලි සිලි සීතල ඇල්ලේ දිය සැලි සැරියයි නැලවිල්ලේ Chili chili on chili Ya. Ya. Muore perché non serve per battere il ok, bene.
කොහොම මාළුව ඉතින්? යන්නේ මාළුවේ ආ එකක් කරක් දාන්න. කීයද? නිලු. ආ එකක් කරක් දාන්න. දාන්න. ඔමෙක තන ඉවරලා. එතකොට වාන්න කුට ෆයින. පුතේ දුවගෙන එනවා එතකොට. ඔව්. උදේලා දැන් ඔය බලන්න. ඒ මයික්‍රොෆෝන් ගන්න දෙපා. ඒ ෂෝක් කරේ. මාළු තෙරපි. ෂෝක් කරේ. මෙන්න හරි හරි dah. Kamu halan. මෙන්න මේ කකුලේ මොනවද කනවා වගේ. මාළු වදිනවා. මොකද තමයි? මෙතනට ඇවිල්ලා කුප්පමිනියකට වැඩේ දෙන්න නේද හදන්නේ? බෑ. බෑ. ඒවා මිකීට ඔයාට නෙමෙයි. ඔයාට ඒවා දෙන්න බෑ. මෙයා මේ කුප්පමිනියක හපලා අදිනවා. මේ හැපුවා මෙතන. දෙන්න බුද්ධි දන්නවද? ගුඩ්නේ. මගේ අතට පයින්නවා මේ සමහර. එයා සෙල්ලමට. ගුඩ් පූස්. මගේ මිකිය